හරි ගොඩක් අය අපේ දෙසැම්බර් වර්ක්ෂොප් එකේ මොනවද උනේ කියලා අහලා තිබ්බා. ඉතින් මම ඒ ගැන පොඩි රිවිව් එකක් දෙන්නම් ඔයාලට පේනවා ඇති. මේක මම ඒගොල්ලන්ට තව අවස්ථාවක් දුන්නා. ඒකේ තව කීප දෙනෙක් ඉන්නවා තාම සෙෂන්ස් සමහර අය මිස් වෙච්ච අය ඉන්නවා. ඒ අයට මම සම්පූර්ණ ෆුල් ඇක්සස් දුන්නා මේ සෙෂන්ස් වලත් කිසිම ෆී එකක් නැතුව. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ ඇනලයිසිං ඊට පස්සේ මේ ෆේක් account වල දාපු ඒවා තියෙන්නේ. ඉතින් මේ වගේ ලොකු බොන්ඩ් එකක් එක්ක ගෲප් එකක් කරගෙන යනවා කියන්නේ මේ ඇවිල්ලා මේ දෙසැම්බර් වර්ක්ෂොප් පේනවනේ උඩ මේ කට්ටිය ට්‍රේඩ් කරන ඒවා මේ සයිකර වෙනම ලෝකයක් මේක සෙෂන්ස් යනවා මේ ප්‍රොෆිට් ඩස්ක් ඊට පස්සේ ඩෑෂ් එකේමයි හරි මේ XVG ඇවිලා තව එක්කෙනෙක් මේ ඇනලයිසිං වල අඩුපාඩු පෙන්වන දේවල් මේක මේ වර්ක්ෂොප් එක ඉවරනට පස්සේ සර්විස් එක මේ හරි මෙහෙම තමයි යන්නේ. ඉතින් මේකට මම ඕවර් ප්‍රොමෝෂන් කරන්න යන්නේ නැහැ. මේකට එන්න ඒ කියන්නේ වර්ක්ෂොප් එකට එන්නත් එයාට තියෙන්න ඕනේ හැඟීමක්. එතකොට මම හිතන්නේ ලක් එකක් තියෙන්නත් ඕනේ කියන එක මම කියනවා මෙතනදී. මේවා සමහරට එහෙම ෂෙයා වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රූෆ් පෙන්වන්නේ ඔයාලට මේ දවස් ගානක හරි මේ පේනවා ඇති ඔයාලට මේ ඕවර් ට්‍රේඩින් කරන්න යන්න එපා. ඕවර් ට්‍රේඩින් කරන්න යන්න එපා. ඔපචුනිටිස් වලින් ට්‍රේඩ් ගන්න මේ විදිහට ට්‍රේඩ් කරගෙන යන්න. හරි. එතකොට පර්සනලි මං එක හැමෝගෙම ඇනලයිසින් බලනවා. මං එකක් අරගෙන නිකන් පෙන්නන්නම්. පර්සනලි ඇනලයිසින් බලනවා ඒ වර්ක්ෂොප් එක අතරතුර මේ වගේ තියෙන අඩුපාඩු ඒ හැමදේම මේ වොයිස් එක දාලා තිනවා පේනවා ඇති. සමහර පොයින්ට්ස් වල නෑ අයියේ. හරි මේ වගේ අඩුපාඩු තියෙන දේවල් ඒවා ඉස්සරහට ක්ලියර් කරගෙන යන්න පුළුවන් මේ අයි වගේ උඩ ඇනලයිස් එකේ විදිහටම මට ෆොටෝ එකක් කියවන්න බෑ. හරි මම බැලුවා ඔක. ඒකට හේතුව තමයි මම වට එක අද මට මතක් කරනවා අද ක්ලාස් එකේ මේ වර්ක්ෂොප් එක යන අතරතුරදී ආපු ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ තව මේ ෆෙබ්‍රුවරි වර්ක්ෂොප් එකේ දැනට රෙජිස්ටර් වෙලා ඉන්න අය. හරි. ඕකේ දැන් මේ හැමෝම එකන කැපවීමෙන් වැඩ කරනවා. කැපවීම තමන්ගේ තියෙනවා. මොකද ස්කිල් එක කියන එක මේ කමෙන්ට් එකක් අයියේ මේ වර්ක්ෂොප් එක නම් ගොඩක් හොඳයි. ඇත්තටම හැමදේම මුලින් ඉඳලා ගොඩක් හොඳට තේරුණා විදිහට අයියා කියලා දුන්නා. මේක ඔයාලා කියවලා බලන්න ස්කිප් කරා. ඒ කියන්නේ මේ පෝස්ට් කළා වීඩියෝ එක. මේ වෙනවනේ. ඔය මේ පර්සනලි සපෝට් එක හම්බෙන. කැරක්ටර් චේන්ජ් එකක් දීලා ළඟම ආසන්නම තැනකින් ගන්න එක තමයි හොඳ බ්‍රදර්. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා එකක්. හරි. මෙහෙම තමයි යන්නේ. මේක තමයි ඇත්ත කතාව වර්ක්ෂොප් එකේ. හරි. ඉතින් මේකට ඒ වගේ ෆී එකක් ගන්න එක පාඩුද ලාභද කියන එක ඔයාලා තීරණය කරන්න. ලංකාවේ හොරබොරු කරන VIP කෝස් කාරයොන්ට වඩා දෙයක් මේක ඇතුලේ සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න. මොකද මමත් නිකන් අත පිහ ගන්න බලාගෙන මෙතෙන් ආවේ නැහැනේ. දැන් හැමදේම අපිට ෆ්‍රී දෙන්න ගියොත් එහෙම අපේ නමත් කැත වෙලා නේද? ප්‍රශ්නත් ඇති කරගෙන නේද? දැන් මේකේ ප්‍රශ්නයක් ඇති වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ කරගෙන යන වැඩපිළිවෙල සාර්ථක නිසා. හරිද? පේනවනේ. මේ කෙනෙක්ට දුන්න සපෝට්. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් බලලා කැමති නම් ඔයාලට ජොයින් වෙන්න පුළුවන් මේ ඉරිදා